හලෝ ගයිස් කොහොමද ඉතින් ශිරාන් බ්ලොග්ස් කියන YouTube channel එකට ඔයගලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔමාන් ගැන වීඩියෝස් කීපයක් මම කරා. ඔමාන් රටේ මම ඉන්නේ. ඉතින් ඒ වීඩියෝස් ගොඩක් අය බලලා තියෙනවා. ඉතින් මට ගොඩක් කමෙන්ට්ස් උත් ආවා. ඒගොල්ලන් තව විස්තර අහලා තියෙනවා ඔමාන් රට ගැන. ඉතින් මම ගොඩක් ට්‍රැවල් කරන වීඩියෝස් කරන කෙනෙක්. මෙහෙම වාඩි වෙලා වීඩියෝස් කරන එකට මම ගොඩක් කැමති නෑ. නමුත් ඕගොල්ලන්ගේ ඉල්ලීම තියෙනවා නම් මේ වගේ දේවල් දැනගන්න කැමතියි කියලා ඔයගොල්ලෝ කියනවා නම් ඉතින් ඒ වගේ දේවල් දෙන එක මගේ වගකීම. ඉතින් අදත් මම ගෙනාවා ඔමාන් රටේ තියෙන විශේෂ දෙයක් ගැන වීඩියෝ එකක්. ඒ කියන්නේ ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ රටේ රස්සාවල් ගැන කතා කරන්න. ඒ වගේම රස්සාවල් වලට තියෙන පඩි කොහොමද? ඒතර මොනවද ඩිමාන්ඩ් රස්සාවල්? ඒ කියන්නේ ගොඩක් ඕගලන්ට හොයාගන්න පුළුවන් රස්සාවල් මොනවද? ඒ වගේ ඉතින් කෙටියෙන්ම කිව්වොත් ඔබ ඔමාන් වල තියෙන ජොබ් මාකට් එක ගැන ඕගලන් ගොඩක් ඉන්ට්‍රස්ට් කියලා මම දන්නවා. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා බැලුවා. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම කියන්න ඕනේ guys ලංකාවේ ඉඳලා ඔයා මෙහෙට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් රස්සාවකට. එහෙමත් නැත්නම් ඔයා දැනටමත් ඔමාන් වල ඇවිල්ලා ඉන්නවා. මොනවා හරි කැටගරි එක වීසා එකක් අපි හිතමු විසිට් හරි ෆැමිලි හරි මොනවා හරි කැටගරි එක. එතකොට ඕගොල්ලන් ඇවිල්ලා ඉන්නකොට ඕගොල්ලන් ජොබ් එකක් හොයනවා නම් ඒ ජොබ් එක හොයන විදිය ගැන නැත්නම් ජොබ් එක හොයන්න කලින් ඕගොල්ලන් දැනගන්න ඕනේ විශේෂ කරුණු කීපයක් ගැන තමයි අද මම කතා කරන්න ඉන්නේ. ඉතින් මම මෙහෙම ලැප් එකක් තියන් ඉන්නවා මේ මොකද මම ලැප් එකේ ගොඩක් දේවල් තියන් ඉන්නවා මේ කතා කරන්න ඕන දේවල්. ඒ තියන් ඉන්නේ හරියටම ඕගොල්ලන් මේ දේවල් දෙන්න ඕනේ නිසා. ඉතින් අපි මෙහි ඔමාන් ජොබ් මාකට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ අපි කියනවානේ ඕවර්විව් එකක් කියලා. ඉතින් අපි ඕවර්විව් එකක් විදිහට ගත්තම ජොබ් මාකට් එක ඇවිල්ලා සාමාන්‍ය විදිහට වෙනත් මිඩල් ඊස්ට් රටවල් එක්ක ගද්දි ඇත්තටම හොඳයි. ඒ කියන්නේ රස්සාවල් ගොඩක් තියෙනවා. නමුත් මෙහි ඇවිල්ලා ගොඩක් ලංකාවේ අය පටලව ගන්න දෙයක් තමයි මෙහි තියෙන රස්සාවල් මොනවද කියන එක ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඉතින් තමන් හොයලා බලන්නේ නැහැ එන්න කලින් හෝ ලංකාවේ ඉඳලා ඇප්ලයි කරද්දී හෝ මේ රටේ ජොබ් මාකට් එක තියෙන්නේ මොකද්ද මොන රස්සාවල් වලටද මාකට් එකක් තියෙන්නේ. ඒ වගේම ගොඩාක්ම ගෙවන රස්සාවල් මොකද්ද? වල හොඳ පඩියක් ලැබෙන රස්සාවල් මොකද්ද? ඉතින් ඒවා ගොඩක් අය දන්නේ නැහැ. හොයන්නෙත් නැහැ. එහෙම නැතුව විසිට් එකක් හරි මොනවා හරි දාගෙන මෙහෙට ඇවිල්ලා සෑහෙන්න නන්නත්තර වෙනවා. ඉතින් මේ දේවල් ගොඩක් ඕගොල්ලන් දන්නවා. ඒක කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඉතින් මෙහි ගත්තම ටැක්ස් ෆ්‍රී සැලරි එකක් හම්බෙනවා. ඕගොල්ලන්ට කිසිම ටැක්ස් එකක් නැහැ. ඔයාලට එන පඩිය එහෙම ඔයාගේ account එකට වැටෙනවා. ඉතින් ඒක එක වාසියක්. ඊට අමතරව ගත්තම cost of living ඒ කියන්නේ ජීවන වියදම කියන එක සැහෙන්න අඩු රටක්. ඉතින් අපිට සමහර ඒ කියන්නේ තියෙනවා සමහර පැති අපි ගමු ගෙවල් ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක දැක්කම මම ගෙවල් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලන්න ගෙවල් ගැන ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් රෙන්ට් එක ගැන කොහොමද කියලා. ඉතින් ඒවා මම කවර් කරලා තියෙනවා. ඉතින් ඒ ගෙවල් සහ ට්‍රාන්ස්පෝර්ට් වියදම හැරුණාම ඒවා පොඩ්ඩක් වැඩි. අනිත් දේවල් ගොඩාක් ලාභයි. ඉතින් ඊට අමතරව බෙහෙත් ගොඩක් වියදම්. එතකොට දැන් ඔයා රස්සාවක් හොයාගත්තා කියන්නකෝ මෙහි. ඔයා විශේෂයෙන් බලන්න ඕනේ දේවල් තියෙනවා ඒ රස්සාව ඇතුලේ. ඉතින් මම ඒ ගැන කතා කරා. අපි ඩිමාන්ඩ් එකක් කියලා කිව්වම ඔයගලන්ට ගොඩක් ඩිමාන්ඩ් එකක් තියෙන රස්සාවල් මෙහි තියෙනවා. ඉතින් ඒ කැටගරිස් මොනවද කියලා අපි බලමු. ඉතින් මෙහි IT පැත්තට ජොබ්ස් තියෙනවා. නැතුව නෙමෙයි. ඒ හරියට ඔයා සර්ටිෆිකේට්ස් සහ හරි ක්වොලිෆිකේෂන්ස් එක ආවොත්. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ටෙක්නිකල් ට්‍රේඩ්ස්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්, ඔයා ප්ලම්බර් කෙනෙක්, ඒ වගේම ඔයා සිවිල් සුපර්වයිසර්, සිවිල් පැත්තේ මොනවා හරි කරන ඒ වගේ අයට ජොබ්ස් තියෙනවා. ඒ වගේම හොස්පිටැලිටි ඇන්ඩ් කස්ටමර් සර්විස් ගත්තාම ඒකත් එහෙමයි. හොටෙල් රිසෙප්ෂනිස්ට්, කස්ටමර් කෙයාර් එක්සිකියුටිව්ස්, එතකොට රෙස්ටොරන්ට් සුපර්වයිසර්, ඒ වගේ රෙස්ටොරන්ට් වලට අදාළ හොස්පිටැලිටි ගම ඔයගොල්ලෝ දන්නවනේ කෑම පැත්ත ඒ පැත්ත. එතකොට ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන්ඩ් ඔෆිස් ජොබ්. එතකොට ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත සහ HR පැත්ත, ඩොකියුමන්ට් ප්‍රොකියුමන්ට් පැත්ත ඒ වගේ තියෙනවා ඒවත් ජොබ්ස් තියෙනවා. නැතුව නෙමෙයි. එතකොට මේ හැම පැත්තම තියෙනවා. මම ඔයගලන්ට විශේෂයෙන් කියන්න ඕනේ මේ ඔමානයිසේෂන් කියන එක ඇවිල්ලා තියෙනවා දැන්. ඒ කියන්නේ ඔමානීකරණය කියලා කියනවානේ.
ඒ වගේ එකක් වචනයක් මම ඒකට දාන්න. ඉතින් ඒක මෙහි දැන් දරුණුවටම තියෙනවා. ඉතින් ඕගොල්ලන් මෙහෙට එන්න කලින් ඒ ගැන හොයලා බලලා. ඒ ගැන හොයලා බලලා ඉන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳට මේ ගැන රිසර්ච් එකක් කරන්න. මොකද මෙහි නීති කියන එක ඕගොල්ලන් හිතන්නේ නැති විදිහට වෙනස් වෙනවා. මේක ලංකාව වගේ නෙමෙයි. දැන් ලංකාවේ නීතියක් ක්‍රියාත්මක කරන්න අපි දන්නවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරලා මේවා කරලා මේ අපි දකින්නවනේ නිවුස් වල මොන වගේ ප්‍රොසීඩියර් එකක්ද කියලා. නමුත් මෙහි එහෙම නැහැ. මෙහි ඇවිල්ලා කින් තමයි. එයා තමයි තීරණ ගන්න. ඒතකොට එයා කතා කරලා ඩිරෙක්ටර්ස් එක මේවා කරලා ඩිසිෂන් එකක් ගත්තොත් ඒක ටක් ගාලා ඉම්ප්ලිමන්ට් කරනවා. ඒතකොට දැන් මෙහි අලුතින් ඇවිල්ලා තියෙනවා ඔමානයිසේෂන් එකටම අල්ලලා ඒගොල්ලන් ගෙනල්ලා තියෙන අලුත් නීතියක් මේ ජනවාරි 20 ජනවාරි ඉඳලා මැනේජර්ස්ලාට එතකොට සුපර්වයිසර්ස්ලාට CEO-ලාට ඒගොල්ලන්ට ඔමානි අයට විතරයි වීසා දෙන්නේ. එතකොට දැන් ඔයා ඉන්දියාවේ හරි ලංකාවේ හරි කෙනෙක් නම් ඔයා මැනේජර් කෙනෙක් නම් ඔයා මොන හරි සුපර්වයිසර් කෙනෙක් නම් ඔයා දැනටම මෙහි වැඩ කරගෙන ඉන්නවා නම් ඔයාගේ වීසා එක ඉවර වෙනකම් ඔයාට දෙනවා. හැබැයි ආයෙ ඔයා රිනිව් කරනවානේ අවුරුදු 2කින් අවුරුදු 5කින්. රිනිව් කරනකොට ඔයාට දෙන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලන් ඔමානි අයට විතරක් ප්‍රයොරිටි දීලා තියෙනවා. ඒතකොට තව මොකද්ද ඔමානි අයට ප්‍රයොරිටි කියලා මම කියනවා. දැන් ඔයා ගන්න හොටෙල් එකක්. ඔයා හොටෙල් එකේ වැඩ කරන්නේ. එතකොට හොටෙල් එකේ තියෙනවා පොසිෂන්ස් වගේක්. ඒ පොසිෂන් දෙන්නේ ඔමානි අයට විතරයි. ඒක තමයි අලුත් රූල් එක. එතකොට අපි ගමු IT පැත්තේ ඔමානි අයට විතරයි වීසා දෙන්නේ. එතකොට ඔයා හොටෙල් රිසෙප්ෂන් නම් ෆ්‍රන්ට් ඩෙස්ක් නම් ඔයාට දෙන්නේ නැහැ. ඔයාට දෙන්නේ ඔමානි අයට විතරයි වීසා එක දෙන්නේ. වෙන කිසිම රටක කෙනෙක්ට දෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තියෙනවා කැටගරිස් ගොඩක් ඒගොල්ලෝ වෙන් කරලා. ඉතින් මේවා ඔයගලන්ට පුළුවන් ඔමාන් ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගියාම ROP එකට ගියොත් මේවා ඔයගලන්ට හොයලා බලන්න පුළුවන්. ඉතින් මම ඒකයි කියන්නේ හැම වෙලේම මම කියන්නේ රිසර්ච් කරන්න. ඔයා ඕනම රටකට නිකන් යන්නම් වාලේ කවුරු හරි කතා කරා කවුරු හරි ඔයාලට වීසා එකක් දෙනවා කිව්වා විසිට් එකක් ගන්නවා කිව්වා මගේ අයියා ඉන්නවා මල්ලි ඉන්නවා තාත්තා ඉන්නවා කවුරු හිටියත් වැඩක් නැහැ. ඔයා රිසර්ච් කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකට හරියනවද කියලා එක දැනගෙන යන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයා අහන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද? දැන් මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා එයා මැනේජර් කෙනෙක්. එයාට වීසා හම්බුනානේ. ඒ වීසා හම්බෙන්නේ ඒ කම්පැනි එකෙන් තව වැඩක් කරනවා. ඒගොල්ලන් කරන්නේ අපි හිතමු ඔයා මැනේජර්. නමුත් ඔයාට දෙනවා ඒ කම්පැනි එකේ අවైలබල් වීසා. දැන් එක කම්පැනි එකකට කෝටස් තියෙනවා. ඒගොල්ලන්ට අවුරුද්දකට හම්බ වෙන වීසා ප්‍රමාණයක් තියෙනවා. ඒ වල කැටගරිස් තියෙනවා. ඒතර අපි හිතමු ඔයා හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ කියලා. එතකොට ඔයා ඇවිල්ලා F&B මැනේජර්. එතකොට මැනේජර් කෙනෙක්ට දැන් වීසා දෙන්නේ නැහනේ. එතකොට F&B මැනේජර්ට ඒගොල්ලන් දෙනවා පොඩි වීසා එකක්. මොනවා හරි අපි හිතමු හරි වෙයිටර් කෙනෙක් නැත්නම් මොනවා හරි බාර්ටෙන්ඩර් ඔය වගේ අර ඒ කැටගරිස් වීසාස් තියෙනවානේ. ඒව දෙන්න පුළුවන්. එතකොට එහෙම එකකට දාලා නමුත් ඔයාගේ ජොබ් එක මැනේජ්. ඉතින් අර ඒ වගේ ඒවාත් තියෙනවා. නමුත් ඒකටත් දැන් පොඩි කතාවක් යනවා. ඔයා වීසා රිනිව් කරද්දී ඔයාගේ වීසා එකට අදාළ ඔයා හිතමු ඔයා ඇවිල්ලා මැනේජර් කෙනෙක් නම් ඔයාගේ මැනේජර් පෝස්ට් එක ඔයා තහවුරු කරන්න ඔයා ළඟ තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන එකත් ඒගොල්ලන් දැන් බලනවා. එහෙම වුණාම ඉතින් අර වැඩේ අහුවෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න මේ ගැටලු දැන් ටික එනවා. ඉතින් ඒවා ඔළුවේ තියාගන්න ඔයා රස්සාවකට එන්න. ඔයා කොහොමද ජොබ් එකක් හොයාගන්නේ? ලංකාවේ ඉඳලා කියලා කියන්නකෝ. මම කියන ලංකාවේ ඉඳලායි ඔයා මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා. එතකොට ලංකාවේ ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන් ලයිසන්ස් ඒජන්ට් කෙනෙක්. එතකොට ඕගොල්ලන් දැන්ටම දන්නවා ගොඩාක් අය රටවල් වලට යන්න ලක්ෂ ගණක් දීලා රැවටෙනවා. හරි ඒවට අහු වෙන්න එපා. SLBFE එකේ රෙජිස්ටර්ඩ් මේ ඒජන්ට්ලා ඕන තරම් ඒගොල්ලන් මේ ඇඩ්වර්ටයිස් කරනවා. අනිත් එක SLBFE කියන සයිට් එකට ගියාම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒජන්සිස් හොයලා ඒගොල්ලන් හරහා එන්න. ඒගොල්ලන් ලයිසන්ස්. එතකොට ඔමාන් වල ඇතුලේ ඉන්නවා නම් ඔයාට ගොඩක් chances තියෙනවා ජොබ්ස් හොයාගන්න ක්‍රම. ඉතින් මම මේ ක්‍රම කියන්නම්. ගොඩාක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් ජොබ් පෝර්ටල්ස්. LinkedIn, Indeed, එතකොට Careerjet කියලා එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මම ඒකට වෙනම වීඩියෝ එකක් ඉස්සරහදී ගේනවා. ඒ වගේම නෙට්වර්ක් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාට මෙහි ඉන්න ශ්‍රී ලංකන් කමියුනිටි එක තියෙනවානේ. ලංකාවේ කට්ටිය එක්ක සම්බන්ධතාවයක් තියාගන්න. ඉතින් ගොඩක් අය බයයි ලංකාවේ දැන් මම දකින්න රටවල් වල ගියාම කියනවා මම ලංකාවේ වුණා ආශ්‍රය කරන්න එපා. ඕන එකෙක් එක්ක වැඩ කරපන්. හැබැයි ලංකාවේ වුණ පරිස්සමෙන් ආශ්‍රය කරපන් කියලා. මමත් ඒක කියනවා මම මේ රටේ ඉන්න කෙනෙක් හැටියට ලංකාවේ ආශ්‍රය කරන්න හැබැයි පරිස්සමෙන් ගානකට. ඒගොල්ලන්ගේ වැඩක් ගන්න විතරක් නෙමෙයි. හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. ඉතින් ඕක ලොකු සබ්ජෙක්ට් එකක්. ඕක ගැන අපි කතා නොකරමු. ඒක ඕගලන්ටම තමයි මේවා වෙන්නේ මොන වගේද ඒ කට්ටියව ආශ්‍රය කරන්නේ කොහොමද කියන එක ගැන.
හරි. ඒ වගේ තමයි ගොඩක් වෝකින් ඉන්ටර්විව්ස් තියෙනවා. පෝස්ට් ෂෙයා වෙනවා Facebook pages වල. එතකොට WhatsApp groups තියෙනවා. ඒවා හොයන්න පුළුවන් තරම් හොයලා ඒවල එකතු වෙන්න. ඒ වලින් ඕගලන්ට පුළුවන් යන්න. නමුත් ගොඩක් දේවල් ඉලීගල් ඒවා තියෙනවා. ඒ කියන්නේ සල්ලි ඉල්ලනවා. දැන් ඔයා ජොබ් එකකට ඉන්ටර්විව් එකට ගියාම ඒගොල්ලන් බොරුවට පොඩි ඔෆිස් කෑල්ලක් අරගෙන ජොබ් එකක් දෙනවා වගේ ඉන්ටර්විව් එකක් කරලා පස්සේ සල්ලි ඉල්ලනවා. එහෙමත් නැත්නම් ඔය ෆෝන් වලින් WhatsApp වලින් Facebook වලින් මැසේජ් කරලා මට රියල් 50ක් දෙන්න 60ක් දෙන්න ඔය ජොබ් එකට දාලා දෙන්න. ඒ වගේ ඇත්තටම මේ වගේ කරන අය ඉන්නවා ජොබ්ස් වලට දාලා දෙනවා. නමුත් එහෙම ගොඩාක් රවට්ටන අය 99 ඉන්නේ එහෙම 110ක් ඉන්නවා. ඒ වගේ ලංකාවේ අයත් මේ ඉන්නවා ජොබ් විකුණන අය. ඉතින් ඒගොල්ලන් හරිද වැරදිද කියන එක මම දන්නේ නැහැ. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔයා කැමති නම් එහෙම ජොබ් මනි කියලා ඒකට මෙහි කියන්නේ ජොබ් මනි එකක් දීලා ජොබ් එකට යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේවා ගැන මම ඊළඟට ජොබ්ස් ගැන කරන වීඩියෝ එකේ මම පැහැදිලිව කතා කරන්නම්. සැලරි ඇන්ඩ් කොස්ට් ඔෆ් ලිවිං. ඉතින් මේ ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඉතින් මෙහි ඔයාට ඔයාගේ සැලරි එක අපි හිතමු රියල් 120ද 100ද 150ද 200ද 300ද 400 රුපියල් රියල් 10 ගන්න අයත් ඉන්නවා. ඒ 10ට වැඩිය ගන්න අයත් ඉන්නවා. ඉතින් ඒක ඇතුලේ තියෙන බෙනිෆිට්ස් ඔයාට වෙන්න ඕනේ. ඔයාගේ හොඳ කම්පැනි එකක් නම් ඔයාට අනිවාර්යෙන් ෆ්‍රී ඇකොමොඩේෂන් එකක් දෙන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙඩිකල් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක වැදගත්. ඉතින් ඒ මෙඩිකල් එක වටින්නේ මොකද ඕගලන්ට මෙඩිකල් එක්ස්පෙන්සස් හරිම වැඩි. ඔයා නිකන් හෙම්බිරිස්සාවකට උණකට බෙහෙත් එකක් ගන්න ගිහිල්ලා ඔයාට ඉන්ෂුරන්ස් එකක් නැත්තම් ඔයාට අනිවාර්යෙන් රියල් 15ක් ඇතුළත යනවා. ඒ රියල් 15ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 14,000 ගණක් විතර එක වේලකට එක බෙහෙතකට. එතකොට ඔයාට නිකන් හරි දවස් 3කින් 4කින් ඒක අඩු වෙන්නේ නැත්තම් ඔයා ගිහලා බ්ලඩ් ටෙස්ට් එකක් ගන්න ඕනේ. බ්ලඩ් ටෙස්ට් එහෙම හරි ගණන් මේ. ඉතින් පුළුවන් තරම් ඔයාගේ ජොබ් එක ඔයා ජොබ් එකකට ප්ලේස් වෙද්දී රෙකමෙන්ඩේෂන් තියනවාද ට්‍රාන්ස්පෝර්ට් තියනවාද ෆ්‍රී මෙඩිකල් තියනවාද කියන එක අනිවාර්යෙන් බලන්න. එතකොට තව එකක් තමයි ඔයගොල්ලන් කොහොමද වීසා ඒගොල්ලන්ට කොහොමද වීසා දෙන්නේ? වීසා වලට ඔයා වියදම් කරන්න ඕනද? මෙහි තව සෙල්ලමක් තියෙනවා. ගොඩක් අය කරනවා කම්පැනි එකට මම ඔයාව හයර් කරනවා. ඔයා මේ සේල්ස් හරි මොනවා හරි එකකට එන්න. හැබැයි ඔයා මට වීසා එකට රියල් 300ක් යනවා. ඔයා මට භාගයක් දෙන්න. නැත්තම් ඔයා වීසා එක ගන්න ඔයාගේ ඒවා ගන්නවා. ඒවා ඔක්කොම ඉලීගල්. ඒවා මේ කරන්න බෑ. එතකොට රජයේ අනුමැතිය තියෙන හරිම ක්‍රමය තමයි වීසා එක කම්පැනි එකෙන් දෙන්න ඕනේ. ඒ වගේම අර ඔයාට මම අර කියපු ඔප්ෂන්ස් ටිකත් ඔයාට ලැබෙන්න ඕනේ. බෙනිෆිට් ටික ලැබෙන්න ඕනේ. ඉතින් ජොබ් මාකට් එක ගැන කතා කරාම තව දේවල් කීපයක් තියෙනවා. මම ඒ ටික කියලා එන්නම්. ගොඩක් මේ අල්ලපු රටේ කට්ටිය සැහැන්ද මේ ඔක්කොම අල්ලලා තියෙනවා. ඔමාන් කියන්නේ මම දන්නවා අනිත් රටවලුත් ගොඩක් එහෙමයි. නමුත් මම මේ මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මෙහි තනිකරම ජොබ් මාකට් එක ඒගොල්ලන් අල්ලලා තියෙන්නේ ඉන්දියන්ස්. එතකොට දැන් ලංකාවයි ඉන්දියාවයි තමයි ලොකුවට මෙහි තිබ්බේ. ඊට අමතරව බංග්ලාදේශ් පාකිස්තාන් කට්ටියත් හිටියා. නමුත් දැන් ඔය සුඩාන් එතකොට තව කියනවා මේ සිරියන් කට්ටිය ඒ වගේ ඔය ලෙබනීස් කට්ටිය ඔය වගේ ගොඩාක් රටවල් වල අය දැන් මෙහෙට එනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඉගෙන ගත්ත අය ඉන්නවා. මම ඒක දැක්කා ගොඩක් තැන්වල. හොඳට ඉගෙන ගත්ත හොඳ ඩීසන්ට් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් මාකට් එක බෙදිලා යනවා. ඉතින් පොඩි නෙමෙයි ලොකු තරගයක් තියෙනවා ජොබ් එකක් හොයාගන්න. එතකොට දැන් මේකෙදි ජොබ් මාකට් එක බෙදෙනවානේ ස්කිල්ඩ් ජොබ්ස් අන්ස්කිල්ඩ් ජොබ්ස් කියලා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට දැන් ස්කිල්ඩ් ජොබ්ස් කියන්නේ ඉගෙනගෙන මම කියන්නේ මේ මම ડોක්ටර් කෙනෙක් නම් ජොබ් එක පිළිබඳව ඔයාට කෙලින්ම වගේ A level O level ඇවිල්ලා ඊට පස්සේ ඔයා එනවා ඩිප්ලෝමා එකක් හෝ ඊට පස්සේ ඔයා ඊට අමතර ඒට අදාළ වාගේ ශේෂ්ත්‍රයට අදාළ ට්‍රේනින් එකක් බැචලර්ස් එකක් මාස්ටර්ස් එකක්. ඒ වගේ ඔයා ඒ උගත්කම් හරියටම ඔය බිස්නස් එකට නැත්තම් ඔයාගේ ජොබ් එකට අදාළ විදිහට හදාගෙන නම් ඔයාට මාර ලේසි මෙහි ජොබ් ප්ලේස්මන්ට් එකකට යන්න. හොඳ පඩියක් එක්ක හොඳ ජොබ් එකක් වඩ හොයාගන්න පුළුවන්. නමුත් අපි හිතමු ඔයා අන්ස්කිල්ඩ්. ඒ කියන්නේ ඔයාට තියෙනවා අන්ස්කිල්ඩ් පැත්ත කියන්නේ සාමාන්‍ය ලේබර්ස්, ක්ලීනර්ස්, ඒ වගේ හවුස්මේට්ස්, ඒ වගේ අන්ස්කිල්ඩ් පැත්ත තියෙනවා. ඉතින් ඒ පැත්තට එහෙම ජොබ්ස් හොයාගන්න මාර ලේසි. එතකොට අර මම කියපු ස්කිල් පැත්ත තියෙනවා. ස්කිල් පැත්ත ගොඩාක්ම මෙහි ඇවිල්ලා තරගකාරී. ඒක හරිම අමාරුයි යන්න. මොකද දැන් අල්ලපු රටේ අය අපි දකින්නවනේ ගොඩක් අය සල්ලි දීලා එහෙම ඩිග්‍රීස් ගන්නවා. ඉතින් අපේ රටෙත් එහෙම තියෙනවා ඇති මම හිතන්නේ නැහැ එහෙම ගොඩක් අය කරනවා කියලා. ඉතින් ඒ වගේ ඒවත් එක්ක ඒ කට්ටියට ගොඩාක්
තමන්ගේ රැකියාව ගැන අවබෝධයක් නැහැ. රැකියාවේ තියෙන දේවල් ඒගොල්ලෝ කරන්න දන්නේ නැහැ. නමුත් ලංකාවේ අය ඒගොල්ලන් එක්ක කම්පෙයාර් කරද්දී ගොඩාක් ස්කිල් පැත්තෙන් ඒ වගේ රස්වල ඉන්න හොඳ දැනුමක් තියෙනවා පිළිවෙල වැඩ කරනවා. ඉතින් ගොඩාක් මේ ඔමානි කට්ටිය ලංකාවේ අයව හයර් කරන්න කැමති. නමුත් මෙතන පොඩි ඝට්ටනයක් එනවා. අපි හිතමු කම්පැනි එකට යනවා ඉන්ටර්විව් එකට. ඒක ඇතුලේ අයිතිකාරයා හැරුණම එයා CEO කෙනෙක් ඉන්නවනේ නැත්නම් අපි හිතමු මොනහරි මැනේජර් කෙනෙක් ඉන්නවා කියන්නේ. ඒ මැනේජර් පෝස්ට් එකේ ඉන්නේ ඉන්දියන් කෙනෙක්. එතකොට මිනිහා බලනවා මේ දේවල් ආවත් අපිව කපලා දාලා එයාගේ රටේ කෙනෙක්ව ගන්න. ඉතින් එයාගේ රටේ කෙනෙක්ව ගන්නවා කියන්නේ අපිට ඔටෝමැටිකලි ඒ රස්සාව නැති වෙනවා. ඉතින් මේ ගොඩාක් එහෙම තියෙනවා. තමන්ගේ කට්ටියව දාගන්න මාර විදියට දඟලනවා. ඒ කියන්නේ මම කියන්නේ ඉන්දියන් අය සහ වෙනත් රටවල වල අය. බංග්ලාදේශ කට්ටිය, පාකිස්තාන කට්ටිය ඔක්කොම එහෙම තමයි. නමුත් අපේ අයගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ එකාට තැන දෙන්නේ නැහැ. කැමති නැහැ. එක්කෝ ඇතුළට එක්කෙනෙක්ව ගන්න කැමති නැහැ. නැත්තම් ඒ රස්සාව විකුණන්න හදනවා. මේමයි මචං ජොබ් එක තියෙනවා අවුලක් නැහැ මම කතා කරලා හැබැයි මේ ඇතුළේ ඉන්න කාට පොඩි ගාණක් දෙන්න ඕනේ. එහෙම කේස් එකක් තියෙනවා ඔබට පුළුවන්ද? එහෙමත් කියලා සල්ලි ගන්නවා. නැත්තම් කෙලින්ම විකුණනවා. කියනවා මේ මෙහෙමයි මම ඉන්න තැන ජොබ් එකක් තියෙනවා. හැබැයි ජොබ් මනි එකක් තියෙනවා. රියල් 150ක් දෙන්න ඕනේ. එහෙම කියලා කියනවා. හරි. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ තව පොඩි දේවල් කීපයක් මම කියන්න. එකක් තමයි ඔයා මෙහෙට එනවනම් ඔයා එන ක්‍රමය ගැන ගොඩාක්ම විමසිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔයා විසිට් එකක් දාගෙන එනවා නම් ඇත්තටම හරිම අමාරුයි ඔයාලට ජොබ් එකක් හොයාගන්න. විසිට් එක ඇවිල්ලා ජොබ් වලට සෙටල් වෙන අය ගොඩාක් අඩුයි. මම දකිනවා හරියට කට්ටිය නන්නත්තර වෙලා ඉන්න තැනක් නැතුව රැවටිලා හැරිලා යනවා. ඒ වගේ ගොඩාක් වෙලා තියෙනවා. මමත් එක කාලයකදී විසිට් එකකට මේ රටට ඇවිල්ලා හැරිලා ගිය කෙනෙක් තමයි. ඉතින් මට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ පැත්ත. ඒ වගේම ගොඩක් පඩි අර මම කියපු අන්ස්කිල් කට්ටියට ඒ කියන්නේ ලේබර්ස් පොඩි දේවල් කරන අයට ගොඩක් පඩිය අඩුයි. ඉතින් ඔයා කැමති නම් ඒ පඩි රේන්ජ් එකට එන්න. ඉතින් මේ පඩි රේන්ජ් ඒවා ගැන මම ඊළඟට ජොබ්ස් ගැන කරන වීඩියෝ එකේ මම කතා කරන්නම්. ඉතින් දැනට ජොබ් මාකට් එක ගැන විතරයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඕගොල්ලන් මෙහෙට එනවා නම් අනිවාර්යයෙන් ඕගොල්ලන්ගේ ස්කිල්ස් හදාගන්න මොනවා හරි ඔයාලට විශේෂ දෙයක් තියෙන්න ඕනේ. ඒ වැඩ කරන තැන ඔයාලට පෙන්වන්න මේ දේවල් මට විශේෂයෙන් පුළුවන් කියන එක. ඒතකොට ඔයාගේ ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් හදාගන්න. ඒ වගේම හින්දි අරබි අනිවාර්යයෙන් හින්දි අරබික ඔයගලන්ට පුළුවන් නම් ලොකු තැනක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කිසිම කන්ෆර්ම් කරපු නැති දේවල් බලාගෙන ඒ කියන්නේ මෙහෙම කරන්න පුළුවන් කිව්වා මේ ජොබ් තියෙයි කිව්වා ගන්න පුළුවන් වෙයි කිව්වා ලේසි වෙයි කිව්වා එහෙම කියලා එන්න එපා. ඒක ඔයගලන් ගන්න ලොකු රිස්ක් එකක්. ඒ වගේම මාස 3ක වීසා එකක විසිට් එකකින් ආවා කියන්නකෝ. ඔයා පුළුවන් තරම් මේ මාස 3 කොහොම හරි ජොබ් එකකට ප්ලේස් වෙන්න බලන්න. බොරුවට සල්ලි නාස්ති කරලා මාසෙකින් දෙකකින් හැරලා යන්න එපා. ප්ලෑන් එකක් ඇතුව එන්න. කොහේ හරි ඉන්න තැනක් තියනවාද යාළුවෙක් හරි ඉන්නවද ඒවා බලලා ඒ දේවල් කරලා එන්න. ඒ වගේම පුළුවන් තරම් ඒජන්සි එකක් කරා එනවා නම් ඒ ජොබ් එක සම්බන්ධව හැමදේම හොයලා බලන්න. ඔයාට දැන් අපිට තියෙනවානේ තාක්ෂණය ගොඩක් දිනුන chat gpt එකට ගිහිල්ලා ඔයගොල්ලන් පොඩි ප්‍රොම්ප්ට් එකක් දීපුවම එයා හැමදේම පෙන්නනවා. සාමාන්‍යයෙන් 199ම ඇකියුරේට් දේවල් පෙන්නනවා. ඉතින් ඒවා කියවලා කරලා ඒ වලින් අයිඩියා එකක් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මේක වැදගත් වුණා නම් මේකේ තියෙන කරුණු ඔයා දන්නේ නැති දේවල් මොනවා හරි ඒවා ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම මේ වගේ වීඩියෝ සීරීස් වලින් ඒවා ඔයගලන්ට ගේන්නම් මම දන්න දේවල්. ඉතින් ගොඩක් මේකේ මම හිතනවා මිස් වෙන්න ඇති දේවල්. මගේ අතින් ඒ කියන්නේ කියවෙන්නේ නැති දේවලුත් ඇති. ඒවා පුළුවන් නම් කමෙන්ට් එකේ ඔයා දන්න දේවල් තියෙනවා නම් දාන්න. මම හිතනවා මම 100% හරි දේවල් කිව්වා කියලා වැරදි නැතුව ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ ඔයාලට දැනගන්න තව කෙනෙක්ට මේක අවශ්‍ය වෙයි කියලා හිතනවා නම් එයාට මේක ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න. ඔයා තාම මේ ශිරාන් ව්ලොග්ස් කියන channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මං ගියා.